Hello everyone, welcome back to my YouTube channel. ඇත්තටම වැඩ ගොඩක් සෙට් කරලා තිබ්බ නිසා ඔයාලට හරියට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ මං හිතන්නේ සති 3කට විතර පස්සේ. කැම්පස් එකේ ගොඩක් වැඩ සෙට් වුණා ළමයි. ඒ වගේම ෆන්ක්ෂන් වගේකුත් තිබ්බා. ඉස්සරහට මම මේ වගේ වීඩියෝස් අරගෙන එන්නම්. ඊට කලින් ඔයාලා මගෙන් අහලා තිබ්බ දෙයක් ගැන තමයි මම මේ අද කතා කරන්න යන්නේ. සාමාන්‍යයෙන් කැම්පස් එකේ ඉන්න ළමයෙක්ට, ඒ කියන්නේ අලුතින් කැම්පස් යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට වගේම කැම්පස් එකේ දැනට ඉන්න ළමයෙක්ට සාමාන්‍ය මාසික වියදම කොච්චරද කියන එක. මේක ගොඩක් අය හැම වීඩියෝ එකකම කමෙන්ට් එකක් විදිහට දාලා තිබ්බට මට මේ වීඩියෝ එක ඔයාලට කරන්න ටයිම් එකක් තිබුණේ නැහැ. ඉතින් මම හිතුවා ඔකටම කලින් ඒකේ වීඩියෝ එක ඔයාලට අප්ලෝඩ් කරන්න හොඳයි කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලාම කැම්පස් එකේ අපිට වෙන වියදම් අතරින් කියන්නේ මූලික වියදම ගත්තොත් එහෙම අපිට මේක කැටගරි කීපයකට බෙදලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම එක තමයි අපිට කෑමට යන වියදම. අනිත් එක අපේ ගමන් වියදම, ඒ වගේම අපේ ලිපි ද්‍රව්‍ය වලට යන වියදම. ඉතින් මේක ගත්තොත් එහෙම එක එක යුනිවර්සිටිස් වලට, ඒ කියන්නේ එක එක කැම්පස් වලට වෙනස් වෙනවා. මොකද සමහර කැම්පස් වල අවුරුදු 3ම හොස්ටල් වලට ඉන්න නැතුව පිටින් බෝඩින් වල ඉන්න වෙනවා. ඉතින් අපේ කැම්පස් එකේ අපිට අවුරුදු 3ම සාමාන්‍යයෙන් හොස්ටල් වල ඉන්න පුළුවන්. ඉතින් එතකොට බෝඩින් වලට ගෙවෙන ගාස්තුව ඇත්තටම අඩුයි අපිට. මොකද අපි හොස්ටල් වල ඉන්න නිසා. එතකොට හොස්ටල් කැන්ටින් එකෙන් තමයි අපි කෑම ගන්නෙ. එතකොට ඒ වගේ වියදමුත් සාමාන්‍යයෙන් ටිකක් අඩු වෙලා තමයි තියෙන්නේ. ඉතින් මම මේ කියන මාසික වියදම හොස්ටල් වල ඉන්න කෙනෙක්ට තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. මොකද බෝඩින් එකේ ඉන්න කෙනෙක්ට මීට වඩා වෙනස් විදිය වැඩි වියදමක් යන්න පුළුවන් නිසා. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු අපේ කෑමට මාසික වියදම කොච්චරක් වෙනවද කියලා. ඉතින් ඒ වගේම සාමාන්‍යයෙන් මට යන වියදම ඔයාලට ඊට වඩා වැඩියෙන් යන්නත් පුළුවන්, ඊට වඩා අඩුවෙන් යන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මම මගේ වියදම උපරිමවත් නොවන, කියන්නේ අවමත් නැතුව මධ්‍යස්ථ මට්ටමින් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේ වියදම වෙනස් වෙන්න පුළුවන් එක එක අයගේ පෞද්ගලික දේවල් මත. හරි. ඉතින් කෑමට යන වියදම් ගැන බැලුවොත් එහෙම ඔයා දවසකට වේල් 3ම කන කෙනෙක් නම් එක වේලකට රුපියල් 100ත් 200ත් අතර මුදලක් තමයි වැය කරන්න වෙන්නේ. එතකොට දල වශයෙන් ගත්තොත් එහෙම ඔයාට දවසකට රුපියල් 500 වගේ මුදලක් තමයි කෑම වලට දරන්න සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් ගෑන් ළමයි දෙන්නෙක් එකතුලා එක කෑම එකක් කන අවස්ථා තියෙනවා. එතකොටත් මීට වඩා අඩු වියදමක් කෑම වලට වෙන වෙනවා. ඉතින් මේ කෑම වියදම තමයි අපිට එදිනෙදා දරන්න වෙන අනිවාර්ය වියදමක් ලෙස යන්නේ. ඒ වගේම ඔයා මෙහි ඉගෙන ගන්න කෙනෙක් නිසා ඔයාට ලිපි ද්‍රව්‍ය වලට වෙනම වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ පොත්, පැන්සල්, ඒ වගේම අපි ගන්න print out වලට සාමාන්‍ය මාසිකට රුපියල් 1000ක් 2000ක් වගේ වියදමක් වෙන් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේක අනිවාර්යෙන් මාසෙන් මාසෙට වෙනස් වෙනවා. මොකද අපි ගිය මාසේ print out අරන් නැතුව මේ මාසේ print out ගත්තම ඒ වෙලාවට වියදම් වෙනස් වෙවි යන්න පුළුවන්. හරි. ඊළඟට අපිට වියදම් දරන්න සිද්ධ වෙන්නේ අපේ ගමන් වියදම. ඉතින් මේකත් එකිනෙක කනට වෙනස් වෙනවා. මොකද ඔයාගේ කැම්පස් එක, ඒ කියන්නේ හොස්ටල් එකේ ඉඳන් ඔයාගේ ගෙදරට, ඒ කියන්නේ කොච්චර වියදමක් යනවද කියලා ඉතින් එක එක අයට යන ගමන් වියදම වෙනස් නිසා ඒ මත තමයි මේක තීරණය වෙන්නේ. ඉතින් මට නම් සාමාන්‍යයෙන් එක වතාවකට ගෙදර ගිහින් එන්න, ඒ කියන්නේ යන්නයි එන්නයි දෙකටම ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් 2500ක් වගේ වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් අපේ රූම් එකේ දුරම ඉන්න යාළුවා ඉන්නේ ගාල්ලේ. ඉතින් එයාට මටත් වඩා ලොකු වියදමක් දරන්න සිද්ධ වෙනවා. හරි. ඔය විදිහට තමයි අපේ වියදම් ටික සෙටල් වෙලා යන්නේ. ඉතින් ඒ වගේම තව යාළුවොත් එක්ක ට්‍රිප් එකක් ගියොත් එහෙම, ඒ කියන්නේ ඇවිදින්න ගියොත් එහෙම අන්න ඒවට යන වියදම් එකිනෙකන්ට වෙනස් වෙනවා. තව බාහිර දේවල්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් බිස්කට්, කිරිපිටි, ෂැම්පෝ, සබන් අන්න ඒවට වියදම් වන වියදම් ටිකත් එක්ක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මට නම් මාසෙකට 25000ක් වගේ වියදමක් තමයි කැම්පස් එකේ මාසෙකට මට වියදම් කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ මාසික වියදම සිද්ධ වෙන්නේ. මට දල වශයෙන් මාසෙකට රුපියල් 25000ක් තමයි යන්නේ. ඉතින් මේක අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් මේ අඩු වැඩි වෙන්නේ අපි කරන ක්‍රියා, කියන්නේ කරන දේවල් මත තමයි ඒවා තීරණය වෙන්නේ.
හරි ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඒ වගේම කැම්පස් යන ළමයෙක්ගේ මාසික වියදම ගැන දල අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම vlog එක ගියා අනිවාර්යෙන් මාව subscribe කරලා තියාගන්න. මේ විදිහට ඉස්සරහට ඕනි වීඩියෝස් මොන හරි තියෙනවා නම් ඔයාලා comment section එකේ comment එකක් දාන්න මම අනිවාර්යෙන් ඒකට වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.